හයි ගයිස්, ඔයාලත් කැමතිද මේ වගේ AI වලින් ෆ්‍රී ෂොට් එකකට ෆොටෝස් ජෙනරේට් කරගන්න? මම අද ඔයාලට කියලා දෙන්න A to Z කොහොමද ෆ්‍රොන්ට් එකක් ජෙනරේට් කරගන්නේ, ඒ වගේම කොහොමද මේ විදිහට අපි ෆොටෝස් හදාගන්නේ කියලා. කිසිම ෆ්‍රොන්ට් එකක් ලිවීම ගැන අයිඩියා එකක් නැති ඔයාලට උනත් කොහොමද ෆ්‍රොන්ට් එකක් අපි ලේසියෙන්ම හදාගන්නේ සහ මේ විදිහට ෆොටෝ හදාගන්නේ කියලා මම A to Z අද කතා කරනවා. ඒක නිසා ස්කිප් කරන්න නැතුව වීඩියෝ එකේ ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බිගිනර් කෙනෙක්ට තමයි මම මේක කියලා දෙන්නේ. ඒ කියන්නේ කිසිම ප්‍රොම්ප්ට් එකක් ලියන එක ගැන අයිඩියා එකක් නැති කෙනෙක්ට කොහොමද හදාගන්නේ කියලා දෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ විදිහට ජෙනරේට් කරගෙන යන්න. අපි තනි ෆොටෝ එකක් නෙමෙයි හදන්නේ, ෆොටෝ ගොඩක් හදන්නේ. ඒක නිසා අපිට කැරක්ටර් එක විදිහටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලා ජෙනරේට් කරන්න ඔයාගේ ෆොටෝ එක ගන්නම්. ඔයාගේ ෆොටෝ එක හදනකොට ඔයාලා එකම ඇඳුමක ඉන්නේ. එහෙම නැත්නම් ඔයාලා හිතන්නකෝ සාරි එකක් ඇඳලා ඉන්නවා. ගෑන් ළමයා පිරිමි ළමයා ට්‍රයිකෝඩ් දාලා එහෙම කිට් එකක් ඇඳලා ඉන්නවා කියලා හිතනවා. එතකොට හැම ෆොටෝ එකකම තියෙන්න ඕන ඒ කිට් එක. එතකොට ඒ විදිහට ගන්න ඕන නිසා තමයි අපි මේ විදිහට වර්ඩ් ඩොකියුමන්ට් එකක් හරි මොකක් හරි ඕපන් කරගන්නේ. ඔයාලා දැන් ෆෝන් එකෙන් මේක හදන කට්ටිය බය වෙන්න එපා අපිට හදන්න බෑනේ කියලා. ඔයාලට පුළුවන් ඕන WhatsApp එකට මේ විදිහට මම මේ හදන ප්‍රොම්ප්ට් එක මැසේජ් එකක් විදිහට මේ කොපි කරලා හරි ඔයාලට ගන්න පුළුවන්. ෆෝන් එකෙන් හදන්න බෑ කියලා එකක් නෑ. ෆෝන් එකෙන් හදන්න පුළුවන්. මම මේ ලේසියට වීඩියෝ එක කරන්න මේ විදිහට PC එකෙන් කරන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට මම බෙදා ගන්නවා කැරක්ටර් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි. බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට අපි ගන්න සාමාන්‍ය ලොකේෂන්ස් තියෙනවානේ. ඒව. දැන් මම මෙතන ඔයාලට පේනවා මෙන්න මේ කිට් එක තමයි ගන්න. දැන් මේ කැරක්ටර් එක සම්පූර්ණ විස්තර අපි මෙතන ගන්න නැහැ. මේ ඇඳුම් දෙක තමයි අපි ගන්න. මේ ඇඳුම් දෙකේ විස්තර අපි ගන්න ඕන. අපි හැබැයි ප්‍රොම්ප්ට් එක ලියන්නම දන්නේ නැති කෙනෙක් කියලා හිතන්නකො. ඔයාලට තියන්නේ එතකොට මෙන්න මේ විදිහට Google එකට Chrome එකට හරි Gemini app එක තියෙනවා නම් ෆෝන් එකේ ඒ විදිහට Gemini වලට යනවා. මම දැන් Google එකට මේ විදිහට ගිහිල්ලා සර්ච් කරනවා Gemini AI කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇතුළට යනවා. අනිවාර්යෙන්ම ඔයාලා ගිහිල්ලා Google එකෙන් මේ Google Gmail එක අපි දීලා log වෙලා ඉන්න. හරි. ඊට පස්සේ තමයි ඔයාලට banana image creation on වෙන්නේ. හරි. මම මෙන්න මේ විදිහට plus icon එකකින් අපි අර ඇඳුම සිලෙක්ට් කරගත්තනේ. ඒ ෆොටෝ එක ඔයාලා Google එකෙන් හරි කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ගන්න ඔයාලා කැමති ඇඳුමක් තියෙන ෆොටෝ එකක්. හරි. මම මේ ෆොන්ට් එක හදාගන්නේ කොහොමද කියලා තමයි අයිඩියා එක ඔයාලට දෙන්නේ. එතකොට අපි Google එකට ගිහිල්ලා සර්ච් කරලා කපල් එක ඔයාලට ගැලපෙන ෆොටෝ එකක් තියෙනවා නම් ඔයාලගේ ෆොටෝ එක නෙමෙයි. ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්න. හරි. එහෙම නැත්නම් ඔයාලගේම ෆොටෝ එකක් හරි තියෙනවා නම් ඒක දෙන්න. ඇඳුම ගැන තමයි මෙතන කතා කරන්නේ. හරි. මම මෙන්න මේ විදිහට දෙනවා create a prompt about a character and body shape එක හරි මොකක් හරි කියලා. හැබැයි අපිට background එක පා කියලා no need background details කියලා මම මේ විදිහට prompt එක දෙනවා. හරි. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මම දාලා දෙනවා. ඔයාලට මේක මම description එකේ දාන්නම්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක copy කරලා ගන්න. හරි. ඒ විදිහට මම දැන් දුන්නාට පස්සේ මෙන්න මේ image එකේ මේ ඇඳුමනේ අපි දැන් ගන්න හදන්නේ. හරි. මෙන්න මේ විදිහට අපිට font එක generate කරලා දෙනවා. කැරක්ටර් දෙකේ විස්තර. ඒ කියන්නේ මෙතන woman සහ men අපි එහෙම නැත්නම් ගෑල් ළමයි පිරිමි ළමයි කොහොමද ඉන්න ඕන මොකක්ද ඇඳගෙන ඉන්න ඕන ඇඳුම කියලා ආවා. ඒක මම කොපි කරලා අර විදිහට Word document එකට දාගත්තා. හරි. ඊට පස්සේ මම ඒක කොපි කරගත්තාට පස්සේ දැන් කැරක්ටර් එක හරි. දැන් මට තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් හදාගන්න ඕනේ. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකටත් මම කරන්නේ ප්‍රොම්ප්ට් එකක් ලියාගන්න දන්නේ නැති කෙනෙක් විදිහට තමයි මම දැන් මේක කියලා දෙන්නේ. හරි. මම දැන් දන්නේ. හරි. මම මේ විදිහට Google එකට ගිහින් බලනකොට මට මෙන්න මේ ෆොටෝ එක හොඳයි කියලා හිතලා මම ඕක ඩවුන්ලෝඩ් කරා කියලා හිතන්නවා. හරි. මම ඊට පස්සේ කරන්නේ ඒ ෆොටෝ එකත් මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා plus icon එකකින් ගිහිල්ලා. හරි. මේක තමයි ෆොටෝ එක. මම ඔන්න ඕපන් කරගෙන මම දැන් කියනවා කැරක්ටර් වල ඩීටේල්ස් මට ඕනේ නැහැ. හැබැයි එයාලගේ ඇක්ෂන්ස් ඕනේ. එයාලා දැන් අර ලං වෙලා ඉන්නවා, දෙක අල්ලගෙන ඉන්නවා, ගල්ගේ අතේ රින් එකක් තියෙනවා. ඒ ඩීටේල්ස් ඕනි. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් ඩීටේල්ස් උත් ඕනි. ඒ කියන්නේ වටපිටාව කොහොමද තියෙන්න ඕන? කාස් තියෙනවා, ගස් තියෙනවා. එතකොට කලර්ස් එන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ මේක එඩිට් කරලා තියෙන විදිහට තියෙන ෆොටෝ එක කලර් ග්‍රේඩින් කරලා ඒ විදිහට ඉෆෙක්ට්ස් දාලා හදලා තියෙන්නේ. එතකොට මම මේ විදිහට කියනවා මේ ප්‍රොම්ප්ට් එකත් මම දාලා තියන්නම්. එතකොට ඔයාලට ලේසි.
මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න කියලා ෆොටෝ එක අප්ලෝඩ් කළා මම කියනවා බෑග්ග්‍රවුන්ඩ් එකට. හරි. අන්න මට දැන් Gemini AI වලින් බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළව මේ විදිහට ඩීටේල්ස් ක්‍රියේට් කරලා දෙනවා. මේක ඇතුළේදී කැරක්ටර් එකේ ඇඳුම ගැන අනම්මනම් ඩීටේල්ස් නැහැ. හරිද? එහෙම තිබ්බොත් කේස්. එතකොට අපි දැන් දෙන්නේ එක එක ඇක්ෂන් තියෙන ෆොටෝස්නේ. එතකොට ඒ ඇක්ෂන් තියෙන ෆොටෝස් වල කියන්නේ කන්දක් උඩ ඉන්න කවුරු හරි එහෙම ෆොටෝ ගොඩක් ඩවුන්ලෝඩ් කරලා දෙන්නේ. එතකොට ඒ කට්ටියගේ ඇඳුම් වල ඩීටේල්ස් දුන්නොත් අපිට එකම ඇඳුමෙන් ෆොටෝස් එන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේ විදිහට දෙන්නගේ ඇඳුම් වල ඩීටේල්ස් අනම්මනම් මොකුත් එපා. වටපිටාව විස්තර විතරයි ඕනේ. හරි. මම දැන් මේ ෆොටෝ ජෙනරේට් කරගෙන යන්නේ. දැන් මේ ෆොටෝ දෙකේ ඉන්නේ මම කවුරු හරි දුන්න ෆොටෝ එකක් කියලා හිතන්නකො එඩිට් කරලා දෙන්න කියලා. හරි. මෙන්න මේ දෙන්නගේ ෆොටෝ එක තමයි මම දෙන්නට තමයි මම දැන් ෆ්‍රී ෂූට් එකකට ෆොටෝ එඩිට් කරන්නේ. දැන් ඔයාලා මෙතනදී ගන්න ඕන ඔයාලා දෙන්නගේ ඔයාලගේ කපල් ෆොටෝ එකක් හරි ඔයාලා කාට හරි ජෙනරේට් කරලා දෙනවා නම් ඉමේජස් ඒ කට්ටියගේ ෆොටෝස් තමයි මෙතන දැන් ගන්න ඕන. හරි. මම දැන් මේ විදිහට ආයි Gemini වලට ගිහිල්ලා new chat එකක් ඕපන් කරලා මෙන්න මෙතන tools කියලා දෙනවා පේනවද? හරි. මෙන්න මේ tools කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන banana create image කියන එක ක්ලික් කරගන්න. මෙතන කැසල් ගෙඩියක් වගේ icon එකකුයි create image කියලා දෙන්නේ. හරි. ඒක දීලා කලින් වගේම මම මෙන්න මෙතන ගිහිල්ලා දැන් අපි අප්ලෝඩ් කරගන්නේ අපේ මූණ තියෙන ෆොටෝ එක. පැහැදිලිව මූණක් තියෙන ෆොටෝ එකක් දාන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න. නැත්නම් ෆොටෝස් ජෙනරේට් වෙනකොට මූණ කචල් නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා කරනකොට ඔයාලගේ මූණ පැහැදිලිව පේන ෆොටෝස් මේ විදිහට දාගෙන මම මෙන්න මේ විදිහට දෙනවා. create image using these spaces. හරි. මේ දෙන්නගේ මූණ පාවිච්චි කරලා තමයි මට ෆොටෝ එක ඕනි කියලා කියනවා. ඔයාලට ඉංග්‍රීසි එක ටයිප් කරගන්න බැරි නම් සිංහලෙන් දුන්නොත් ජෙනරේට් කරලා දෙයි. ප්‍රොම්ප්ට් එක හැබැයි ඉංග්‍රීසියෙන් දෙන්න කියලා කියන්න. හරිද? ඊට පස්සේ ප්‍රොම්ප්ට් එක දුන්නාම ඔයාලට පුළුවන් මේ විදිහට ටයිප්. හරි. මම මේ විදිහට කියලා දුන්නාට පස්සේ මං ගිහිල්ලා ඉස්සලාම character details කියලා තියෙන ප්‍රොම්ප්ට් එක කොපි කරලා ගන්නවා. හරි. ඒ කියන්නේ අපේ ඇඳුම කොහොමද තියෙන්න ඕනේ කියන. ඒක මම මෙන්න මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම දැන් අපිට බෑග්ග්‍රවුන්ඩ් එක ඕනේනේ. අපි දැන් මේ character details දුන්නා. ඒ වුණාට ඒ දෙන්න ඉන්න ඕනේ කොහෙද මොන විදිහට දින්න ඕනේ කියන details ටික දුන්නේ නැහැ. හරි. මම දැන් කරන්නේ ඒ ටිකත් කොපි කරගෙන ගිහිල්ලා බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට දෙනවා. හරි. හරි. දැන් අපි බලමු කොහොමද ෆොටෝ එක ජෙනරේට් වෙලා ඉන්නේ කියලා. දැන් ඔයාලට අර විදිහට ගත්තට පස්සේ character details ආයෙ වෙනස් කර කර ඉන්න ඕනේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් තමයි ඔයාලට ෆොටෝස් අර මම කලින් දුන්නා වගේ අප්ලෝඩ් කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඔයාලා Google එකෙන් හරි කොහෙන් හරි ෆොන්ට් එකක් හදාගන්න දන්නේ නැති කෙනෙක් නම් විතරයි මේ වැඩේ කරන්න ඕන. Google එකට ගිහිල්ලා ලස්සනයි කියලා හිතන ෆොටෝස් ඩවුන්ලෝඩ් කරා අර මම කලින් දුන්නා වගේ ගිහිල්ලා character details නැතුව දෙන්න කියලා දුන්නා. හරි. ඔන්න ෆොටෝ එක ආවා. හරි. අන්න දැන් මම ඉස්සල්ලා අර දුන්නේ gallery එක පෙන්නගෙන ඉන්නවා. දෙපැත්තේ කාස් තියෙනවා, ගස් තියෙනවා. ඔන්න ෆොටෝ එක ජෙනරේට් වෙලා ආවා. අර ඉෆෙක්ට් එකම හරි. මෙන්න මේක තමයි image. දැන් අපි බලමු තව ෆොටෝ එකක් ඒ විදිහට හදාගන්නේ කොහොමද කියලා. හරි. මම විදිහට ෆොටෝ එකක් තව වෙන එකක් සිලෙක්ට් කරලා ගත්තා. ඒ කියන්නේ දැන් මම අර කිව්වේ Google එකෙන් අපි ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා. මෙන්න මේ image එක තමයි මට ලස්සනයි කියලා හිතලා මම ගන්නෙ. මේ image එක මට ලස්සනයි කියලා හිතුණා. මේ මම කලින් AI වලින් ජෙනරේට් කරපු image. හරි. මම Google වලින් ගත්තේ නේ. Google වලින් ඔයාලට මම කියලා දෙන්න ෆොන්ට් එක ජෙනරේට් කරගන්න දන්නේ නැති කෙනෙක්ට කොහොමද ජෙනරේට් කරගන්න කියලා අයිඩියා එකක් ගන්න. හරි. මෙතනදි කියන්න ඕන මොකද්ද? character details මට ඕනේ නැහැ. ඒ කියන්නේ එයාලගේ ඇඳුම් ගැන විස්තර මට එපා. හැබැයි මට එයාලා දෙන්න ඉන්නේ කොහෙද? පිටිපස්සෙන් මොනවද තියෙන්නේ? වටෙන් මොනවද තියෙන්නේ? colors කොහොමද දෙන්න ඕන කියන විස්තර තමයි දෙන්න ඕන. හරි. එයාලගේ ඇක්ෂන් කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ මූණට මූණ බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් ෆ්‍රී ෂූට් වල කිස් කරන සීන්ස් තියෙනවා. ඒ වගේද? ඒ වගේම ඕන එකක් දෙන්න කියලා කියන්න ඕන. ඒ දෙන්නගේ ඇඳුම් ගැන විස්තර අනම්මනම් දෙන්නේ නැතුව. හරිද? ඔන්න ඊළඟ බෑග්ග්‍රවුන්ඩ් ෆොන්ට් එක ජෙනරේට් කරලා දුන්නා Gemini. මම දැන් කරන්නේ මේකත් කොපි කරලා අරගෙන අර බෑග්ග්‍රවුන්ඩ් කියන එක උඩම පේස්ට් කරගන්න එපා. මොකද ඔයා
ඒක ඔයාලට ඉස්සරහට පාවිච්චි කරන්න ඕන ගන්න පුළුවන් නේ. ආයෙ වෙන තැනකින් මේ පේස්ට් කරගන්න මෙන්න මේ විදිහට නම්බර් 2 කියලා දාගෙන ඒක පේස්ට් කරගන්නවා හරි. එතකොට ඔයාලට ලේසි කාට හරි ෆොටෝස් හදලා දෙනවා නම් ඔයාලට මේ විදිහට කරන්න පුළුවන්. ෆෝන් එකෙන් කරන කෙනෙක් නම් ඔයාලා WhatsApp එකට හරි ඔය විදිහට ජෙනරේට් කරගෙන කොපි කරලා පේස්ට් කරගන්න. නැත්නම් නම්බර් පෑඩ් එකකට හරි පේස්ට් කරගන්න ඔයාලට පුළුවන්. හරි. ඊට පස්සේ මම මේ විදිහට ආයි මූණු දෙක දීලා මම කියනවා ක්‍රියේට් කරන්න කියලා ඉමේජ් එකක් මේ මූණු දෙක පාවිච්චි කරලා හරි ඒ කියන්නේ මම ඔයාලගේ ෆොටෝ එක ඔයාලගේ මූණ වල හොඳට පේන ෆොටෝ එකක් අනිවාර්යෙන් දාන්න. දුරයට වෙලා ඉන්න ඒවා දාන්න එපා. පොඩ්ඩක් ළඟට මූණ ළඟට හොඳට පැහැදිලිව පේන එකක් දාන්න. ඊට පස්සේ මම මේ විදිහට ගිහිල්ලා ඉස්සල්ලාම දානවා කැරක්ටර් ඩීටේල්ස්. ඒ කියන්නේ ඇඳුම කොයි විදිහට තියෙන්න ඕන, සපත්තු දාලා දෙන්නේ, වොච් එකක් දාලා දෙන්නේ, ඒ වගේ ඩීටේල්ස්. හරි. එහෙම නැතුව මූණේ ෂේප් එක නම් බලන්න නෙවෙයි. එහෙම දාලා මම මේ විදිහට දැන් බෑග්ග්‍රවුන්ඩ් ඩීටේල්ස් ආය දාන. හරි. ඒ කියන්නේ කන්දක් උඩද නැත්නම් වාහනයක් උඩද කඩේකද කොහෙද ඉන්නේ ඒ වගේ දේවල් මෙතන දාන්න. ෆොන්ට් එකක් ජෙනරේට් කරගන්න මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පොඩි අයිඩියා එකක් එනවා නේ. ෆොන්ට් එක දැක්කම මේ විදිහට තමයි ෆොන්ට් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ Google එකෙන් ඩවුන්ලෝඩ් කර කර ඉන්න එපා. ඔයාලට අයිඩියා එක හිතේ තියෙන විදිහට ඔයාලා ෆොටෝ එකක් ජෙනරේට් කරගෙන දෙන්න ඕනේ. දැන් මම අර දුන්න ෆොන්ට් එකට කොපි ෂොප් එක කපල් එකේ ඉන්න විදිහ ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙන්න කියලා තමයි මම දැන් ෆොන්ට් එක දුන්නේ. එහෙනම් guys මේ වගේ ලස්සනට ෆොටෝ ජෙනරේට් කරගන්න ඔයාලට පුළුවන් ඒ කියලා මම හිතනවා. එහෙනම් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ වටිනා කියන වීඩියෝ ඔයාලට ඕන නම් අනිවාර්යයෙන්ම comment කරන්න මොන වගේ වීඩියෝස් ඕනේ කියලා මම අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝස් ඔයාලට අරගෙන එනවා. එහෙනම් ජය වේවා.